නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනින්ච පටිපදන්ති තී. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ දැන් සියලු දෙනා සූදානම් වෙන්නේ මේ හවස් යාමේ උදෑසන පින්කම් රාශියක් සිදු කරගත්තා. ඒ බුදුරජාණන් වහන්සේ උපසිලිදනාම කෙරෙහි අනුකම්පාවෙන් ඉමහත් කරුණාවෙන් දේශනා කරන්න යෙදුන ඒ චතුරාර්ය සත්‍ය ගටිත ධර්ම දේශනාවකට නැත්නම් සාකච්ඡාවකට සහභාගී වුණා. ඉතින් ප්‍රථමයෙන්ම මතක් කරනවා, ඊ타ත්ම ඕමනකමින් සාවධානව හිත එක අරමුණක මේ කියන්න හදන දේ මොකද්ද කියන එක හොඳ හැටි තේරුම් ගන්නවා කියන අදහසින් යුක්තව. ඉතින් තේරුම් ගන්න නම් බෑ කන් යොමා ඇසුවේ නැත්තම්. ඉතින් ඒකට වීරයකුත් ඕන. මොනම පාදකයක් වටපිටා සත්‍යයක් ආවත් ඒ පැත්තට හිත යවන්න නැතුව තා ඕනෑකමින් අසය යුතුයි. හේතුව පොඩ්ඩක් හරි ගියොත් ඕගොල්ලන්ට මම ඒක කියලා දෙන්න. මේ හිත කියන එක හරි වේගවත්. හිතවිලි උපදිනවා අපිට කියන්න බැරි තරම් ගාණක්. ඒක අරමුණ ගියම ආයි ඒ ගොන්නම ආයි කලින් හිටපු ඒකට එන්න ලේසි නෑ. පොඩ්ඩේ සියුම් එකක් මිස් වුණා නම් මිස් වුණාම තමයි. ඒක. තා ඕනෑ කමින් අහගත්තා නම් කොහෙද අපිට වැරදිලා තියෙන්නේ කියලා තේරෙනවා. ඉතින් ඒක මතක් කරනවා. ඔයගොල්ලෝ ගොඩාක් පින් කළා තියෙන ඇත්තෝ. ඔයගොල්ලෝ අපිට කොහොමද? ඔයගොල්ලන්ට හිතනවා නම් මේ ජීවිතේ ඉපදුන දවසල නම් දැනුම් නැතිරුම් නැති කාලයක ඉඳලානේ අපිට තේරෙන්නේ මෙහෙම ඊට පස්සේ දුක ආරේ මේ ගොඩාක් දුක් විඳ මේ දුක් නැති වෙනවා නම් හොඳයි කියලා හැමෝටම හිතේ එන ඇති වෙලින් වර මේ ඇති වෙන තියෙන මොනවා හරි ශරීරයක දුක හරි දේවල් කාරණා ළමයි හින්දා හරි මොනවා හරි දෙයකින් නැත්නම් රටේ පාලනය කරන එක්ක හරි මොනවා හරි මේ මහ ලොකු දුකක ඉන්නේ. මේ දුකකින් මිදෙනවා නම් හොඳයි කියලා හැම හිතෙනවනේ සරින් සරේට හරි නැද්ද? එහෙම හිතෙනවා. ඒ වුණාට ඒ ඕගොල්ලන්ට ඒ හිතන දුක් ඇත්තටම කිව්තුනි බුදුහාමුදුරුවෝ කියනවා ඒව ඇත්තටම මේ දුකක් නෙමෙයි කියලා. සාපේක්ෂව හොඳට අහන් ඉන්න. සාපේක්ෂව ගත්තොත් මේ ඇවිල්ලා මේ මෙදින දුක් නෙමෙයි. ඒකට උදාහරණයක් කියනවා. ඉපදුන දවසේ ඉඳලා හැබැයි ඉපදුන ඒ කෙනාගේ අත පය හතරම නැහැ. කවුරුවත් මොනවත් එයාට කරන්නේත් නැහැ. කෑම බිම දෙන්නෙත් නැහැ. තමන්ගේම මල මුත්‍ර ගොඩේ ඉඳලා ඒවම අනුභව කර හිටියත් අවුරුදු 100ක් එයා ඉන්නේ හරි සැපවත් ජීවිතකයේ කියලා කියනවා බුදුහාමුදුරුවෝ. සතර අපායට වැටිලා නැති නිසා. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ මොන හරි දුකක් නම් අර සතර අපාය කියන එකේ දුක කොහොමද ඇද්ද කියලා. ඉතින් අපි සියලු දෙනා පින්වත් අය වාසනාවන්තය කිව්වේ දැන් අපි එහෙම දුකක් එන්නේ අපි ඉපදුනා
සුගතියක ආයි තව විශේෂයක් ඉපදුනේ බෞද්ධ අම්මා තාත්තා කෙනෙක් ළඟ ගොඩාක් දෙනෙක්. ඒ මේ ලංකාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සත්‍ය ධර්මය පවතින වටපිටාවක ලෝකේ ගත්තහම හරි විශාලයි. මිනිස්සු බොහෝමයි. බිලියන 8ක් ඉන්නවා දැන්. ඒ අතරින් තේරවාද බුදුදහම තියෙන්නේ රටවල් 5ක විතරයි බොහෝම සුළු සංඛ්‍යාවක් ඉන්නේ. ඒ අතරිනුත් හැම රටේම නෑ. දැන් වැඩිම ඉන්නේ 98%. 98ක් ප්‍රතිශතයේ තියෙන්නේ කාම්බෝදියාවේ. මේ ලංකාවේ නෑ නෙච්චර. ලංකාවේ ඉන්නේ 70%කට හරි නැත්නම් 68කට වගේ ප්‍රමාණයක්. ඒකිනොත් වැඩි හරයක් ඉන්නේ නාමික බෞද්ධයෝ. කල්චරල් එකට එන්න නිසා. මේ විදිය බණ අහන්නේ එහෙම ගොඩාක් අඩුයිනේ. දානනම් ටිකක් දෙනවා. නේද? ඔය ආරෂ්ඨාංග මාර්ගය කියලා තියෙනවනේ බණවල. ඒකේ යන කට්ටිය ඇත්තෙම නෑ වගේනේ. ඇයි නෑ කියලා කියන්නේ? සබ්බපාපස්ස කරණම් කියලා අහලා තිනවා ඒක කරන්නේ නෑ. උදේ ඉඳලා හවස් වෙනකන් අපේ උදේ නැගිට වෙලාවේ ඉඳලා අපේ හිතවල ජයන්ත වෙන්නේ ලෝභ සහිත, ද්වේෂ සහිත සිත් නම් සබ්බපාපස්ස කරණම් වෙන්නේ නෑ නේද? නෑ හේතුඵල ධහම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක එහෙමම තමයි. හේතුන් පටිච්ච සම්භූතා හේතු බංගා නිරුද්ධಂತಿ කියලා එකක් තියෙනවා. නමුත් ඕක අපිට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ හේතුවක් නිසා ඇති වී යමක් තිබේද ඒ හේතු නිරුද්ධ විට සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. තව කියනවා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මොක පටන් ගත්තේ කොහෙන්ද ඉස්සලාම පළවෙනි ධර්ම දේශනාව. ධම්මපාවච්චක්කප්ප සූත්‍රයේදී ඕක අහලා තේරුණාම තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ සායින් වහන්සේ සෝවාන් ප්‍රති බුදුහාමුදුර හරිය ප්‍රීතියක් ආවා. ඇයි? අඩු ගානේ යාට තේරුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ, අන්නාසිවත කොණ්ඩඤ්ඤ. ඒව නේද? එතකොට ඒකේ තේරුම අරක වගේ තමයි. මොනවා හරි හේතු නිසා ඇති වී තියෙනවද යමක් හේතු නැතිවීමෙන් නිරුද්ධ වේ. දැන් අපිට ඇති වෙච්ච දේවල් පැවතිලා නැති වෙන කියන එක යම්කිසි අවබෝධයක් තියෙනවා නේද? නමුත් ඒ තැන්වලදී ඉපදි නිරුද්ධ වෙන එකක් අපිට පේන්නේ නැහැ. දකින්නේ නැහැ නේද? නේ? හොඳට අහගන්න. එතකොට දැන් මම මාතෘකාව හැටියට යොදාගත්තේ රෝහිතස්ස කියලා සූත්‍රයක් බුදුහාමුදුර දේශනා කරා. ඒකෙදී රෝහිතස්ස කියලා දෙවියෙක් දවසක් රාත්‍රියේ ගොඩක් දෙවි කට්ටිය ඉන්නේ බුදුහාමුදුරුවෝ සම්මුඛ වෙලා ඒ ධම් කරුණු සාකච්ඡා කරා. ඇවිල්ලා අහනවා ඉපදීමක් නැති, මරණයක් නැති, දුකක් නැති තැනක් තියනවාද? ඒ තැන පාගමනින් හෝ වනහර එහෙම ගමන් කරලා එතනට පැමිණිය හැකිද කියලා. ඒක තමයි ප්‍රශ්නේ. උදාහරණයක් කියනවා මම දේශනා කරන්නේ එහෙම ඉපදීමක් නැති, දුකක් නැති, මරණයක් නැති, නැවත ඉපදීමක් නැති තැන එහෙම නැත්නම් ලෝකයේ කෙලවර පාගමනින් ගිහිල්ලා සොයා ගන්න පුළුවන් වෙයි කියලා මම කියන්නේ නැහැ. ඊට දෙවියා කියනවා අද්භූතය ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ හරිම පුදුමයි ආශ්චර්යයි. මම පෙර බොහෝ බල සම්පන්න තවුසෙක් වෙලා හිටියා. මට පුළුවන්කම තිබුණා පෙරදිග මොහොත සහ අපරදිග මොහොත ඔයගොල්ලෝ දන්නේ නාවිකයෝ ටික.
පෙරදිග මොහොතේ පෙරලේ ඉඳලා අපරදිග මොහොතට එක කකුල් ඒ පයින්න පුළුවන් කියලා. ඒ නිමේෂයක ඒ තරම් 이르දි සම්පන්නයි. මට හිතුණා සිතෙවිල්ල මේ ලෝකයේ කෙලවර බලන්න ඕන. මම මේක මට හරි මං වේගව. ගන්න ඕන කියලා මට 100ක් ආයුෂ ඇත්තේ මං ඒ සඳහා අපිටත් තුනා වැසිකිලි කැසේ කිරිස් කරා අර අනේ තැනද අර විදිහට පැන ගිහිල්ලා තියෙනවා. අභ්‍යාස කියන්නේ අනන්ත විශ්වයේ ගිහිල්ලා තියෙනවා. තමයි ගොඩාක් වටිනා කාරණාවක් කියන්නේ. තාම වටිනවා. ඒ වගේ ගියා අවුරුදු 100ක් ගිහිලි වෙලා මට ලෝකයේ කෙලවර හොයාගන්න බැරුණා මං එහෙම මැරලා වැටුණා ඒක. ඒ දෙවිය. දැන් ඔබ වහන්සේ කියන එක මට විශ්වාසයි මොකද ගොඩාක් දුර ගියාලු විශ්වයේ. ඒකයි අර අබ්බෝතය ආස්ත්‍රය කියලා කිව්වේ. ඊට පස්සේ බුදුහාමුදුරු කියනවා හැබැයි දෙවිය ලෝකේ කෙලවරට නොගොස් මේ ලෝකේ මිදෙන්න නම් බෑ කියලා කිව්වා. අර මොකක්ද මිදෙන්න කියලා කියන්නේ? අර තමයි ඉපදීමක් නැති, මරණයක් නැති, නැවත උත්පත්තියක් නැති තියෙන. දිව්‍ය බැලුවා ඊට පස්සේ. දිව්‍ය ඊට පස්සේ තමයි අර ගාථාවේ කොටසක් ඒ. ලෝකයන්ච පඤ්ඤාපේනි. ලෝකේ මොකද්ද කියලා ලෝකේ මොකද්ද කියලා ලෝකයේ ඇතිවීම කොහොමද කියලා ලෝකයේ නැතිවීම කියන්නේ මොකද්ද කියලා ඒ ලෝකයක් නැතිවීමේ මාර්ගය නැති කිරීමේ මාර්ගය සම්බන්ධයේ ප්‍රතිපදාව මොකද්ද කියලා මේ බඹයක් පමණ වූ ශරීරයෙන් මම පනවමි. ලෝකයේ ඉපදීමද ලෝකයේ ඉපදීමේ හේතුවද ලෝකයේ නිරෝධයද ලෝකයේ නිරෝධගාමිනී ප්‍රතිපදාවද මේ බඹයක් පමණ වූ ශරීරයෙන් පනවමි. ඉතින් අපි බලමු උත්සාහ කරමු ඒක තේරුම් ගන්න. අම්මා තේරෙනවනේ? හොඳයි. දැන් අපිට ලෝකයක් තියෙනවද නැද්ද? මේ කෙලින් උත්තර දෙන්න හිතන්න එපා මහා ලොකු ප්‍රශ්න අහනවා කියලා නෝ නා. බොහෝම පොඩි ප්‍රශ්න මේවා. සතුටුෙක් නා. දැන් ලෝකයක් අපිට තියෙනවනේ. දැන් ලෝකයක් කියලා එකක් ඔක්කොටම තියෙනවනේ දැන්. අපි බලමු මොකක්ද මේ ලෝකය කියලා අපිට කොහොමද හිතෙන්නේ කියලා. දැන් හිතනවනේ අපිට ලෝකයක්. මොකද්ද ලෝකය කියලා කියන්නේ? අපේ තුව මහත්තයා කියන බලන්න ලෝකය කියලා ඔබතුමාට නිකන් හිතන්නේ මෙතන හරි ආන්සර් මෙතන ටෙස්ට් එකකුත් නෙමෙයි ලකුණු CNC එහෙම දෙන්නෙත් නෑ මම පාස් ෆේල් උත් නෑ හොඳද? එහෙම එකක් නෑ. උත්තර දෙන්න. උත්තර දෙන්න. උත්තර වැරදි නෑ. හරිද? අපි කවුරුත් මෝඩයි. ඒකින්ද මගේ මෝඩකම ප්‍රදර්ශනින්ද මම උත්තර දෙන්නේ නැහැ කියලා ඉන්නත් එපා. අපි ඔක්කොම මෝඩ එක සමාන ලෙස. ජීවීන් හැටියට සහ ජීවිතන ලෝකයේ දින නැතිව යනවාම තවත් ලෝක වශයෙන් කලින් ආකාරයක් කියන්නේ ජීවීන් කියලා කියන්නේ. එතකොට ඊට පස්සේ තව තියෙනවා. ගමු. යන්න මහත්තයා. හිමීට කියමු අපි ඔය ගොඩාක් ගැඹුරුනේ අනේ සලායතනත් කියන්නේ පරමාර්ථය ඇත්තට හොඳ ධම්ම. දැන් මේ නිකන් අපිට තේරෙන විදිහට කියන්න ඕන තේරෙන විදිහට. ජීවය කියන එකක් ආවායි හොඳයි. අපේ ජයන්ත මහත්තයා කියනවා ලෝකය කියලා ඔබතුමාට හිතෙනවා මම හැමෝගෙම මම අහන්නේ කීප දෙනෙක්ගෙන් මම අහන්න. කියන්න S2 හොඳට ප්‍රදීපමත් වෙලා තියෙන කියන්න මොකක්ද ඔයාට මාලා
හරි. හරි. නෝනා? ජීවීන් සහ අවට පරිසරය. හරි. ගොඩාක් හොඳයි. අපේ චන්දන මහත්තයෝ නෑ චන්දන හරි මෙහෙමයි. හරි. කෙටියෙන්ම ගත්තොත් ඔකට කියන්න පුළුවන් දේවල් සහ පුද්ගලයෝ. නැත්තම් ජීවි සහ අජීවී දේ තමයි ලෝකයක් හැටියට අපිට වෙන්නේ කෙටියෙන් ගත්තොත්. එතකොට ඔය ලෝකය නේද? එතකොට ලෝකේ ඊතර දහමක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. අහගන්න එහෙම එකක්. ලෝකෝත්තර ලෝකයෙන් ඊතර. මොකද ලෝකයේ තුල අර කිව්වා වගේ ඉපදීමක් නැති, ජරාවක් නැති, මරණයක් නැති එකක් ඉන්නේ. එතකොට ඔය ලෝකයක් කියලා අපිට හම්බ වෙන හැම එකේම ස්වභාවයක් තියෙනවා. ඒකේ හැමෝටම එකයි. එක ස්වභාවයක්. ස්වභාව කීපයක් තියෙනවා. හරි. මොකක්ද මට හරි කියන්නේ පවතින විදිහක් තියෙනවා නිත්තා. සමානයි හැම එකම. ඒ ජීවි හෝ අජීවි. මොකද්ද? මොකද්ද? කියන්න හරි. එකක් ඉපදීමද කිව්වේ? එහෙම හරි තියෙනවා නම් හොඳයි. හොඳයි. ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. මේක ලොකු සයන්ස් නෙමෙයිනේ. ඒක දැන් කාටවත් ප්‍රශ්නයක් තියනවද ඒකේ? නෑ. ඔක තමා තුලින්ම දන්න හින්දානේ කියන්නේ. තමා තුලින් දැක දැනගෙන කියන්නේ ඔක. එතන තමයි වැදගත්කම. හරි. එතකොට ඒවයි තමයි එක තමයි තව තියෙන බුදුහාමුදුරුවෝ දේශනා කරා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. හරි. දැන් ගලප ගන්න පුළුවන්ද ඒ තුන? ඒතකොට මතක තියාගන්න ගලප ගන්න ඒ තුන තමයි ඔයගොල්ලෝත් ඔය දන්නේ දැන්. ඒ තව දුරටත් මේ අපි ඉගෙන ගමු තාම මොකද්ද ඕකේ තව තියෙන සියුම් භාවය කියලා. මොකද ඔක දැනගත්තට ඔයගොල්ලෝ තාම ඉන්නවනේ මම. අනාත්ම නැහැ. අනාත්ම නැහැනේ. නෑ නේද? අනාත්ම නැත්තම් ඉතින් හරි හොඳයි මාත් සාදු කියන වෙන. අනාත්ම නෑ නේද? මම ඉන්නවනේ. කතා කර ඉන්නවනේ තනියෙන් හිටියා. තමන් එක්ක. නැද්ද? එහෙම නැද්ද? එහෙම කතා කරන්නේ නැහැ. ඉතින් උත්තර දෙන්නේ නැහැ නේද ඔයගොල්ලෝ? උත්තර දෙන්න නැත්නම් මේ 4 6 නේ 7 විතර නම් කතා කරන්න වෙනවා එහෙනම්. මේක වැඩි කරන්න බෑ. තේරුණානේ? හරිනේ? හොඳයි. මොකක්ද සම්මත? හරි. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා තෝක අපිට කියන්න පුළුවන්. නමුත් තව කියමු දැන් අනිත්‍ය කියන එක ගත්තොත් අර ඇති වෙලා නැති වෙන එක තමයි අනිත්‍ය කියලා කියන්නේ. එතකොට අපිට දැන් නමුත් මේ අපි සියලු දෙනාටම හිතනවානේ මේ අනිත්‍ය පේනවා තමන්ගේ මේකට. නමුත් මේ අනිත්‍ය දකින මම නිට්ටය වෙලා කියලා තේරෙන්නේ නැද්ද? ඒ කියන්නේ නිට්ටය වෙලා කියලා කියන්නේ මේ මම කවදා හරි මැරෙනවා කියන ඒකකින් අනිත්‍ය කියන එක නෙමෙයි. මේ මොහොතේ නිට්ටයයිනේ. මේ මොහොතේ තමයි නිට්ටය හින්දානේ තායි නැවත මම කීක ඉන්නේ. ඒ ඉන්න මමනේ. එහෙම නේද? මේ උත්සාහ කරන පොඩි හරි සියුම්. ඉතින් ඒක හිතන්න කලින් දැන් ඔහොම දැන් හිතුණට ඉපචිත්ත දාස එහෙම එකක් තිබුණාද? ඒගොල්ලෝ මොකද ළමයි දැන් ඉන්නේ හින්දා දන්නවනේ නේ පුදුනාම ඉන්නවා. ඇස කන දියනාද ඔය අපිට තියෙන ඔක්කොම ටික තිබුණා. හරිද? ඒකට එහෙම ඔය මම කතා කර ඉන්න මම හිටියේ නෑනේ එතකොට. නේ? ඉඳලා නෑ. හිටියේ නෑ. දැන් ඒක නෑ. දැන් ආයෙත් ඔහොම කිව්වම මතක් වෙනවා. ඒක මේ දැන් බුදුහාමුදුරු කිව්වින්ද නෙමෙයිනේ පිළිගන්නේ. ඒක එහෙමයි කියලා තමාගේ නුවණට වැටහෙන. පච්චත්තං වේදිතබ්බෝ. එහෙනම්. ඒක. හරිද?
එහෙම එකක් අහලා තියෙනවනේ ඔයගොල්ලෝ. ධර්මයේ කෙනෙක් නේ. ඊට පස්සේ ටික ටික තමයි මම කියන එක නේ ආවේ. ඉතින් ඒක භාෂාවලින් ඊට පස්සේ ඒක භාෂා අනුව ඒ විදිහට තමයි දැන් කතා දැන් ඔය සිංහලෙන්නේ අපි කතා කර කර ඉන්න වැඩි හරියන්නේ. තමන්ගෙන මෙහෙම ඩයලොග් ආන එක හොඳයි. මේක කරේ ඒක හොඳ නෑ. මම මෙහෙම කරන්න ඕන. ඒ කියන්නේ අතීතය අනාගතය. ඕකට තමයි හිත පැන ඉන්නේ හැමතිස්සෙම. කවුරු මොනවා නැති වුණත් ඕකේ ඉන්නවා. නේද? ඉතින් එහෙම ඉන්නකන් ඉතින් අපි සංසාරේ යනවා. බොටම් ලයින්. එහෙම ඉන්නවනම් අපි සතර පායේ අර මේ ඔක්කොම අරක් ගහලා අර මේ කරලා යනවා. දුක් විඳිනවා. අඬනවා. පස් කනවා. අසාධාරණ වුණා. ඒකේ වෙනවා තමයි. ඒක වළක්වන්න බෑ. ඒක ලෝකේ. හරිද? ඒක එහෙම වෙන්නේ අර අනිත්‍ය කියන එක හරියටම දන්නේ නැති හින්දා. අනිත්‍ය ස්වභාවය හරියට දන්නේ නැති හින්දා. ඒක නිසා අපි අපේ සැප කියලා අපිට දැන් සැප ඕනනේ. ඕන කෙනෙක් ආසයි සැපට. දුකට ඕක කැමති නැහැ. දුක අයින් කරගෙන සැපසේ ඉන්න අපි ක්‍රියාවක් මොනවා හරි හැමතිස්සෙම කරනවා. අපි උත්සාහ කරනවා ඒකට. ඒ සැපසේ ඉන්න. ඕවා දැන් මේ ජීවිත වෙල්ලෙන් තේරෙන නැති කවදාකවත් නිත්‍ය වූ සැපක් ආවේ නැහැ කියලා. ඒකත් හරිනේ. කාටවත්ම නිත්‍ය වූ සැපක් හම්බුන්නේ නැහැ. තව සැප බලාපොරොත්තු වෙනවා නේද? දුක අයින් කරන්නේ නැහැ. ඔය ඔක්කොම ටික මහා විශාල දුකක් ඔඩොක්කුවේ තියාගෙන තාම ඇවිල්ලා නැහැ. තාම දුක දැන් මේ අවස්ථාවේ දුකක් නැහැ. හොඳටම නැහැ. මොකක්වත් නැහැ දුකක් දැන්. දැන් නැහැ දුක. ඔය මොකක් හරි පොඩි එක නිවුස් එකක් එන්න ඕන. පොඩි නිවුස් එකක් આવතින් කවුරුද දන්න කෙනෙක් නේද? පුතා හරි දුව හරි ඇක්සිඩන්ට් වුණා. හරි මොනවා හරි වගේ හිතමු. එන්නේ නැද දුක? ගාලනවා නේද? ඒ ලෝකෙන්න. ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය යන අවබෝධයක් නැති නිසා. එතකොට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ මරණයෙන් පස්සේ එන විමුක්තියක් එකක් නෙමෙයි. ඒවා යාඥා කරලා ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි කියලා බලි පූජාව කරලා එහෙම එකක් එහෙම වෙන්නේ නැහැ කියලා කියනවා බුදුහාමුදුරුවෝ. හරි? එතකොට දැන් අර විදිහේ දුක් එනවා නම් ඒකට හේතුව කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා නොදොනුවත්කම කියලා අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක. එහෙම නැත්නම් ලෝකය සහ ලෝකයේ ඇතිවීමේ හේතු දන්නේ නැහැ කියන නිසා තමයි කියනවා ඒ විදිහට එන්නේ. පැහැදිලිද? එතකොට අපිට තාම දුක එනවා නම් නැවත දුක එනවා නම් ඒ කියන්නේ අපි ඒ අවිද්‍යාව කියන එක වලින් ඉන්නවා. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකේ අපිට හරි අවබෝධයක් නැහැ. තව විදිහට කිව්වොත් ලෝකයත් ලෝකේ ඇතිවීමත් එහෙම නැත්නම් දුක ඇතිවීමත් කියන එක අපි හරියාකාරව දන්නේ නැහැ. අපි එහෙම නොදන්නා කමින් ඉන්න තාක් අපි ලෝකයක ඉන්නවා. එහෙම නැත්නම් ජීවත් වෙනවා. ලෝකය තුල දුක එන එක, දුක උපදින එක වළක්වන්න බෑ. යම් තාක් දුරට ඒක පැහැදිලිද? හොඳයි. එහෙමනම් අපි මේ විදිහට හිතන්න ඕන. අපිට දුකක් එනවනම් ඒ අපි ලෝකයක් ඇසුරු කරන නිසා. අපි ලෝකයක් ඇසුරු නොකරොතින් අපිට දුක එන්න විදිහක් නැහැ කියන එකේ යම් කිසි නුවණක් ඇති වෙන්න ඕන. ඒක තමයි මේ බුදුරාම් වහන්සේ දේශනා කරේ හේතුඵල දහමක්. එහෙම නේද? හොඳයි. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නොහෝති. මෙය වූ විට මෙය වේ,
මෙය නොවූ විට මෙය නොවේ. දැන් අපි බලමු අය ලෝකයක් කියලා අපිට පෙනෙන්නේ නැත්තම් ඇහෙන්නේ දැනෙන්නේ කොහොමද කියලා. දැන් අපිට අපි සියලු දෙනාටම ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ඒ ආයතන ටික තියෙනවා. එතකොට ඒ ඇහැ නැති කට්ටියට රූප නැත්නම් මේ ඡායාවල් වර්ණ සටහන් ඒවා පේන්නේ නැහැ. එතකොට කන ඇහෙන්නේ නැති කට්ටියට ශබ්ද කියන ඒවා ඒගොල්ලන්ට ඇහෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඒ වගේ එතකොට නහය, දිව, ශරීරය, මනස කියලා තව තියෙනවා. එතකොට සමහරක් වෙලාවට අපි දැනගන්න පුළුවන් මොනවා හරි ආබාධයක් හරි මොනවා හරි තියලා මේ ස්පර්ශය දැනෙන්නේ නැති වෙන අවස්ථාවල් තියෙනවා. එතකොට ඊතුරු ඒවා අපිට දැනෙන්නව අනිත් කට්ටියට දැනෙනවද නැද්ද කියලා අපිට බලා ගන්න බෑ. නහයට එන සුවඳ, කටට එන රස අපිට දැනෙන ආකාරයට අනිත් කට්ටියට දැනෙනවද කියලා කොහොමත්ම අපිට හිතා ගන්නවත් බෑ. ඒකම තමයි හිතුවිලි. මොන විදියට හිතනවද කියන එක කොහොමත්ම නිශ්චයක් නැත්තම් උපකල්පනයක් අපිට කරන්න බෑ. යන්තම් පුළුවන් ඇස් පේන්නේ නැති කෙනෙක් ආයාට ඇස් පේන්නේ අපිට වගේ කියලා අපිට දැනගන්න පුළුවන්. එතකොට කන් ඇහෙන්නේ කියන එක අපිට යම් කිසි මට්ටමකට එයාගේ ප්‍රතිචාර අනුව දැනගන්න පුළුවන්. ඉතින් අපි එතකොට අපි ඔය ටික බැලුවාම අපිට යම් කිසි තේරුමක් එන්න ඕන. ඇස කන දිව නාසය ශරීරය මනස කියන ඒවා ඔක්කොම සම්පූර්ණ තියෙන කට්ටියට වඩා අපි වගේ කට්ටියට වඩා උපතින්ම අන්ධ කෙනෙක් හෝ උපතින්ම බිහිරි කෙනෙක් ගේ ලෝකය අපේ ලෝකයට වඩා වෙනස්, ආත්මසින්ම වෙනස්. එතකොට ඒ වගේම තමයි සත්තු කියලා කොට්ටාසයක් ඉන්නෝනේ බල්ලෝ පූසෝ අපිට පේන්නේ ඉන්න කට්ටිය. ඒගොල්ලන්ටත් ඔය ඇස කන දිව නාසය ශරීර මනස කියලා තියෙනවා. නමුත් ඒගොල්ලා සම්පූර්ණයෙන්ම අපිට වඩා වෙනස් ආකාරයකට තමයි ඒගොල්ලන් ලෝකය දකින්නේ. එතකොට මේ එකම ලෝකයක් නෙමෙයි තියෙන්නේ. විවිධාකාර ලෝක. මොන ලෝකයේද එනම් හරි ලෝකය කියලා අපිට ප්‍රශ්නයක් එනවා. ඒ වගේම ඔයගොල්ලෝ අහලා තියෙනවා දෙවි කොට්ටාස. ඉතින් දෙවියන්ටත් වෙනම විදියට තමයි ලෝකයක් කියලා ඒගොල්ලන්ට තියෙන්නේ. එතකොට මේක හරි ප්‍රශ්නයක්. එතකොට මතක තියාගන්න ඕනේ. එහෙම වෙලා තියෙන්නේ මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ඒ ඉන්ද්‍රිය 6 තුලින් දකින අත්දැකීම තමයි අපි ලෝකයක් කියලා කියන්නේ. එතකොට ඒක වෙනම එක හා සමාන ලෝක තියෙන ලෝකයක් කියන එකක් තියෙන එකක් වෙන්න විදිහක් නැහැ. මොකද එක හා සමාන ලෙස ඔය ඇස කන දිව නාසය ශරීරය මනස කියන එක මනුස්ස ලෝකයේ හිටියත් එක සමාන වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට ඒක උදාහරණ කියන්න ගොඩක් ඕනේ. ඔය ඇඟිලි සලකුණු, එතකොට කටහඬ, ඒ වගේ දේවල් දැන් ඉතින් ඔය personal identification කියලා එහෙම තියෙනවා නේද? ඉතින් ඒ වගේ එතකොට එක සමාන නැහැ වගේ ගත්තාම. ඉතින් මනසත් කාගේවත්වත් සමාන නැහැ. හොඳයි. තව එකක් ගන්න පුළුවන්. දැන් අපි කියමු උදාහරණයක් කරලා දුව හරි පුතා හරි කියලා ගත්තාම ඒක එක රූපයක්. ඒ රූපය ඒකට ආලෝකේ වැටිලා ඒක එයාගේ හැඩය ඇස් තියෙන ඕනම හොඳට ඇස් පේන කෙනෙක්ගේ ඔක්කොම එකම රූපයක් තමයි ඒ ඇහි ඇතුලේ නැත්තම් දෘෂ්ටි විතානේ ඇහැට පේන්නේ. නමුත් එහෙම වුණාට දැන් අපේ පුතා අපි දැක්ක ගමන් ඒ පුතා කියන සංඥාවක් අපිට නිකන් ඇති වෙනවා. ඊට පස්සේ ඒකට ඒ අනුව හිතින් කීන් කරනවා ආදරය සෙනෙහස ඒ වගේ. නමුත් ඒ එකම රූපය වෙන එක්කෙනෙක්ගේ දන්නේ නැති කෙනෙක්ගේ වෙද්දහම ඒ වගේ ආදරේ කරුණාව සෙනස කියලා එකක් ඇති වෙන්නේ නැහැ. එතකොටම දැනගන්න පුළුවන් අපිට එකම රූපය අරබයා එක විදියට තමයි
හිතින් කීන් කරන්න වෙන්නේ කියන එක යම්කිසි අවබෝධයට එන්න පුළුවන්. එතකොට අපි දැනගන්න පුළුවන් වෙනවා එකිනෙකාගේ ලෝකය ඇති වෙන්නේ ඒ අයගේ ඇහැ කන දිව නහය ශරීරය කියන ඒ ආයතනයන්ගෙන් ලබන අත්දැකීම් මතයි කියලා. එතකොට හොඳට මතක තියාගන්න තමාට දුවෙක් හෝ පුතෙක් අම්මෙක් තාත්තෙක් කියලා තමන්ට හැඟීමක් එනවනම් ඒ විදියට දකිනවනම් දැනෙනවනම් ඒ කියන්නේ අපි මේ නොදන්නාකම නැත්තම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ත්‍රිලක්ෂණේ නොදන්නාකම නිසා එහෙම නැත්තම් කෙලෙසයක් නිසා තමයි ඒ විදිහට අපිට හිතින් කීන් කරන්ට ලැබෙන්නේ කියලා අපිට තේරුමක් ගන්න ඕන. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ අවිද්‍යාව නිසා තමයි තණ්හාවෙන් කර්ම කියලා එකක් රැස් කරනවා කියලා. ඒක වෙනකන් අපි සියලු දෙනාම ඉපදිමින් මැරෙමින් මේ සංසාරයේ ගමන් කරනවා අනේක වාරයක් දුක් දෝමනස්යන් විඳ. එතකොට දැන් ඔය කොල්ලන් හැමෝටම අපි හැමෝටම මේ අවට දෙවල් කාරණා තියෙනවා. නැත්නම් මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ නමක් ඉස්සරහා ඉන්නවා. ඉන්න ස්වාමීන් වහන්සේ මේ කියන බණ අපිට ඇහෙනවා. අපි මෙතන ඉඳගෙන බණ අහනවා කියන එකක්නේ දැනුම් තේරුම් ඇති වෙන්නේ. ඒක තමයි දැන් ලෝකේ වෙලා තියෙන්නේ. එතකොට ඒ විදියට හිතෙන එක දැනෙනකම කියනවා භවයක ඉන්නවා කියලා. භවයක ඉන්නේ භවයක් ඇති වෙන්න හේතුව ඒ උපාදානය කියලා එකක්. ඒ කියන්නේ දැඩි ලෙස එල්බගෙන සිටිනවා කියන එකකගේ අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඒක එන්නේ තණ්හාව නැමැති ඒක ඇති වුණාම කියලා තමයි බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ. ඒතකොට තණ්හාව ඇති වෙන්නේ වේදනාවක් අරබයා. ඒ කියන්නේ මොනවා හරි දැන් ඇසට කනට දිවට නාසය ශරීරයට මොනවා හරි දැනෙන්න ඒක ඉස්සෙල්ලා එතන ස්පර්ශයක් එන්න ඕන. ඒ ස්පර්ශය හේතු කරගෙන යම්කිසි වේදනාවක් එනවා. ඒ වේදනාව අරබයා තමයි තණ්හාවක් යෙදෙන්නේ කියලා. නැත්තම් මේ තණ්හාවක් යෙදෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පටිච්චසමුපාදේ අපිට හරියාකාරව තමයි ලස්සනට ඒක පෙන්නලා දෙනවා. එතකොට ඔය දැන් තියෙන ඇහැ කන දිව නාසය ශරීරය ඇති වෙලා තියෙන්නේ ඒක පෙර කර්ම කියලා බුදුරජාණන් පෙර කර්මයක විපාක. පුරාණ කර්ම. ඒ කියන්නේ කලින් අපි ජීවිතයක් තියෙනකොට ඒ ජීවිත කාලේ මේ රූපේ නැත්තම් මේ ඇහි ඇත්ත මේ සද්දේ මේ කනේ ඇත්ත නැත්තම් මේ සලආයතනයන්ගේ ඇත්ත නොදැක්ක නිසා තමයි අපි ඒවා ආයි නැවත උත්පාදනය කරගන්න තියෙන්නේ. ඒක නිසා තමයි ඒක පුරාණ කර්මයට විපාක ස්කන්ධ ටික නිසා ඒකට වර්තමානයේ හේතු නිසා මේ ස්පර්ශ වෙනකොට එක රූප පෙනෙනකොට සද්ද ඇහෙනකොට ඒ අරබයා නැවතත් ඒගේ අනවබෝධය නිසා ඒකේ වෙන්නේ කොහොමද? ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය අපිට ප්‍රකට වෙන්නේ නැති නිසා අපිට නැවතත් ආයි අර කර්ම තණ්හා කර්ම රැස් කරගන්නවා. අපි සංසාරේ යනවා දුක් විඳිනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තාමත් සියුම් කාරණා ටිකක් තමයි මෙතනදලා කියන්නේ. ඉතින් හොඳ අවධානයෙන් අහන් ඉන්න. ඒ අවධානය නැති වුණොත් ඉතින් කියන ඒවා කොහොමත්ම තේරෙන්නේ නැහැ. ඒකට එපා වෙයි, නිදිමත එයි. ඒ වගේ ස්වභාවයන්ට ඔයගොල්ලපත් වෙයි. ඉතින් ඕනෑකමින් මේක අහන් ඉන්න මේ පෙන්වා දෙන්න කරුණු අහන් ඉන්න කියලා නැවතවා ඉතාමත්ම ඕනෑකමින් මෙත් සිතින් මතක් කරනවා. දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවානේ අර පළවෙනි ධර්ම දේශනාවේදී පරම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී ඉපදීම දුකයි, ලෙඩ වෙන එක දුකයි, මහලු වෙන එක දුකයි, මරණ එක දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියයන් හා එක්වීම දුකයි,
තමන්ට කැමති නැති දේ නොලැබෙන එක දුකයි කියන එක කියනවනේ. ඉතින් ඔය ටික කියන්න ඉතින් බුදුහාමුදුරුවෝ කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඒක ඕනම යම්කිසි මට්ටමක ජීවිතයේ ජීවත් වෙලා ඉන්නකොට තේරෙන්න ගන්නවා ඒවා දුක් කියලා. නමුත් අර සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා දේශනා කරන්නේ. අන්න එතකොට ඒක දැන් මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. මොකක්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕන. අපි උත්සාහවත් වෙනවා දැන් ඒක මොකක්ද කියලා යම් කිසි ප්‍රමාණයකට අහලා මේ තේරුම් ගන්න. එතකොට පංච උපාදානස්කන්ධය කියලා පළවන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට රූප කිව්වහම ඔය අපිට ඇහැට පෙනෙන රූප. එතකොට කනට ඇහෙන ශබ්ද. ඒක ශබ්ද රූප. ඇහැට පෙනෙන රූප ශබ්ද රූප. ඒ වගේ ඉන්ද්‍රියයන් හයට අපිට ගෝචර වෙන ඒවා තමයි මේ රූප හැටියට කියන්නේ. ඒවා ගොඩාක් තව තියෙන රූප වල රූප කලාප මේ ඒකේ 28 ආකාර කියලා ඒවා ගොඩක් විස්තර කරන්න වෙලාව නෙමෙයි. නමුත් ඒ රූප. එතකොට ඒ අරබයා තමයි වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඒවා ඇති වෙන්නේ. එතකොට රූප බාහිර කියලා දැනට අපි ගමු. එතකොට වේදනා, සංඥා, සංකාර, විඥාන අභ්‍යන්තර කියන්නේ අපේ පැත්තේ. අපේ තුල, අපේ මනස තුල කියලා කියමුකෝ. මනස තුල ඇති වෙනවා කියලා එහෙම ගමුකෝ. අපේ තුල ඇති වෙනවා කියලා. ඒ තමයි බාහිර අභ්‍යන්තර කියලා එහෙම කොටස් මේ පැහැදිලි කිරීම සඳහා තමයි මේවා යොදාගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් රූප කොටසට රූප කිව්වා, ඊතුරු වේදනා, සංඥා, සංකාර, විඥාන කිව්වා නාම කියලා. ඒකට තමයි නාම රූප කියලා අපේ ඔය ධර්ම දේශනා කරනකොට අහන්නේ. දැන් අපි දැන් බලමු ඇහැට පේන රූප. ඇහැ ප්‍රධාන කාරණා නිසා ඒ ගැන පොඩ්ඩක් මේ අපි තේරුම් ගන්න බලමු. මොකද අනිත් ආයතනත්ගේ වැඩ කරන්නේ මේ විදිහට. ඒ හින්දා ඒක තේරුම් ගමු. එතකොට ඇහැට අපිට රූපයක් පේනවා. ඒ රූපේ පේන්නේ ඒ ආලෝකයේ රූපේ වස්තුවට වැටිලා ඒකේ පරාවර්ත වීමෙන් ඇහැ තුල ප්‍රතිබිම්බයක් ඇතිලා කියලා යම්කිසි දැනුමක් අපිට තියෙනවා. එතකොට ඒකෙදී එහෙම එනකොට ඇහැට හැකියාව තියෙන්නේ වර්ණ සටහනක් සහ හැඩතලයක් ගන්න විතරයි. ඒකට එන්නේ නැහැ ඒ ආලෝක කිරණ වැටලා ඒ ආලෝක කිරණ හරහා එන්නේ නැහැ ඒ රූපේ නව මොකක්ද ඒ රූපේ හොඳද නරකද ඒ වගේ කාරණා දේවල් එන්නේ නැහැ. ඒකට ගන්න පුළුවන් පෙනෙන්නේ හැඩතලයක් සහ වර්ණයක් විතරයි. එතකොට මෙහෙම ගමු මේ ප්‍රතිබිම්බය ඇහැ තුළ ඇති වෙච්ච ගමන් ධර්මතා ටික ක්‍රියාත්මක වෙනවා. මොකද්ද? ස්පර්ශයක් ඇති වෙනවා. ඒ ස්පර්ශයක් ඇති වුනහම ඒ එකම වගේ යම්කිසි වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව අපිට තුනකට බෙදන්න පුළුවන්. සැප සහිත, දුක සහිත, සැපද නො දුකද නො කියන විදිහට අපිට බෙදා ගන්න පුළුවන්. ඒ අරබයා සංඥාවක් යනවා. ඉතින් මට ඒ දුක කියලා ඒ සංඥාවත් එක්කම තමයි ඕක ඇති වෙන්නේ. ඒ අරමයා තවදුරටත් හිතින් කීම් කරලා ඒ ගැන කලින් තියෙන අත්දැකීම් එක්ක ගලපලා එහෙම නැත්නම් කලින් අත්දැකීම් නැත්නම් ඒක නැවත ඒක ඒ විදිහ එකක් ඇති කරගෙන අපි මතකයක් වගේ ඒකට කියනවා සංඛාර කියලා. ඒ එහෙම වුණාම නැවත නැවත ඒ අරබයා ඒකට ඇලෙන්න හෝ ගැටෙන්න හේතු කාරණා අපි සිද්ධ කරනවා නම් මනසින් සහ ක්‍රියාවෙන් ඒකට යොමු වෙන්නේ ඒතර විඥානේ. විඥානය තමයි ඒ කරන්නේ. විඥානයේ ප්‍රධාන කාර්යභාරයක් මෙතන කරනවා. එහෙම කරනකොට තමයි ඒ process එක එහෙම ගියාම තමයි අපිට දුක සැප අපි විඳින්නේ. විශේෂයෙන්ම දුක උරුම වෙනවා. මොකද සැප සහිත එකක් හැමදාම තියෙන්නේ එකම ලෙස. ඒක නිසා ඒව වැය වුණාම ඉතුරු වෙන්නේ දුක ආයි. එතකොට තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකය දුක මත පිහිටලා තියෙනවා කියලා. මම හිතනවා තේරෙනවා ඇති කියලා.
එතකොට ඔය ඇහැට පෙනෙන රූපේ යථා ස්වභාවය තව කියනවා ඒකට හේතු කාරණා වැය වෙලා තමයි ඒ විදිහට එන්නේ. ඒකට ඒ රූපයක් වෙන්න එතන ඇත්තේ සතර මහා ධාතු සහ ඊට උපාදාය රූපයක් කියලා කියනවා. එතකොට සුද්ධාෂ්ටමක කලාප කියලා ඔයගොල්ලෝ අහලා ඇති සුද්ධාෂ්ටක කියලා. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ඒ අරබයා වර්ණ ගන්ධ රස ඕජා කියලා. එතකොට 8යි. ඒ 8 තමයි කුඩාම ඒකකයේ හැටියට බුදුහාමුදුරුවෝ පරමාර්ථ ධර්ම හැටියට ගෙවන්නේ. එතකොට මතක තියාගන්න ඕන සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සම්මුති සත්‍ය කියලා කියන්නේ අපි හැමෝම එක විදිහට සම්මුතියක් කරගෙන ඒකේ ලෝකයක් කියන එක ඒක සම්මුතියක් කියන ලෝකේ කියනත් කතා කරනවා. සත්‍ය පුද්ගලයෝ එහෙම ඒ කාරණාත් එක්ක ඒකම පරමාර්ථ සත්‍ය ගැන තමයි බුදුහාමුදුරුවෝ ස්කන්ධ දායත ආයතන කියලා විස්තර කරන්නේ. එතකොට ඒවා අපිට දැනගත යුතුයි. මොකද මෙන්න මෙහිම සංසිද්ධියක් තමයි මේ වෙන්නේ. නැත්තම් ලෝකේ ඇති වෙන්නේ මෙන්න මෙහිම. ඒක දැනගත්තාම අපිට පහසුයි ලෝකයෙන් එතර වෙන්න මාර්ගයකට අවතීර්ණ වෙලා ලෝකයෙන් එතර වෙන්නට. ඒකයි අපිට ඒව වැදගත් වෙන්නේ. එතකොට මේ අවිද්‍යා අන්ධකාරයෙන් අපි නැත්නම් මෝහයෙන් වැහිලා ඉන්නකොට අපිට මේ ස්කන්ධයන්ගේ ඇත්ත ස්වභාවය අපි දකින්නේ නැහැ. ඒක වැහිලා තියෙන්නේ. එතකොට අපිට වෙනවා දැන් ඔය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා අතීතයේ ඉපදුනා. ඒ අතීත ඒ ස්කන්ධ ටිකත් අපිට තියෙනවා. ඊට පස්සේ වර්තමානයේ ස්කන්ධ ටිකක් තියෙනවා සහ අනාගතයේ ස්කන්ධ ටිකක් තියෙනවා කියලා ඒ අතීත ස්කන්ධත් වර්තමාන ස්කන්ධත් අනාගත ස්කන්ධත් යන තුන් කාලයේම ස්කන්ධ පංචකයකින් අපි කටයුතු කරන්න පෙළඹෙනවා. ඉතින් ඕගොල්ලෝ දැන් තාත්තලා අම්මලා නැත්තම් ජීවතුන් අතර නමුත් ඕගොල්ලන්ට උපද්දවා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ හැඩරුව ඒ කතා කරන විලාසය ඒ වගේ පුළුවන් උපද්ද ගන්න මනසට හැකියාවක් තියෙනවා. මේ විඤ්ඤාණය හැකියාවක් තියෙනවා. ඒ විදිය උලුප්පලා ගන්න මේ ඕනම වෙලාවක. ඒතර යම්කිසි යම්කිසි අතීතේ මේ ඇත්ත නොදැගෙන ඒ රූපය අරබයා රූප වේදනා සංඥා සංඛාර කියන එක රැස් වුණා නම් ඒක කියනවා අතීත ස්කන්ධයක්. එතකොට ඇති වුණා. ඒක දැන් ආයි මතක් කරනවා නම් ඒකත් ආයි නැවත පරිහරණය කරනවා. නැවත කර්ම සකස් කරනවා කියන ගණනට යනවා. මේ මොහොතේදී දකින්න දේ ඒකේ ඇත්ත දකින්න නැත්නම් මේ මොහොතේ දකින්න එකේ රූප වේදනා සංඥා සංඛාර රැස් වෙනවා. එතකොට අනාගතයේදී මේ දැන් අනාගතයට උපදින්න නම් අනිවාර්යෙන් මේ වර්තමාන මොකක් හරි ස්කන්ධයේ අරබයාම තමයි අපිට අරමුණක් ගන්න වෙන්නේ. එතකොට ඒ අනාගතයේදී ඒ පහල කරගන්න අනාගතේ මේ වගේ මම ඉඳී කියන වගේ මේ වගේ දුව ඉඳී පුතා ඉඳී වගේ කියලා හිතන එකරෙද්දී එතනත් ස්කන්ධ රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ ටිකක් රැස් වෙනවා. එතකොට මේ වගේ මේ බුදුහාන් වහන්සේගේ මේ දේශනා කරපු මේ ටික මෙහිම අහන ඉන්න කෙනෙකුට නුවණක් තියෙන එක්කෙනෙකුට තේරෙනවා මෙන්න මේ විදිහ තමයි ලෝකයක් ඇති වෙන්නේ සහ ලෝකේ ඇති වෙන හේතුව සහ ඒ දුක ලෝකයෙන් එන දුක කියන එක මෙහෙම තමයි ඇති වෙන්නේ කියලා ඥානයක් එනවා. එතකොට මේ විදිහට ඇසුරු නොකරනම් මේ විදිහට රූප වේදනා සංඥා සංකාර යම් ඒ අතීත වර්තමාන අනාගත ස්කන්ධ ඇසුරු නොකරනවනම් විඥාණයට නැත්තම් සිද්ධ වෙන දේ ඇති සැටියෙන් ඒ ප්‍රොසෙස් එක ඇති සැටියෙන් ඒ මොහොතේම උපදිලා නිරුද්ධ වෙන හේතු වැය වෙලා නිරුද්ධ වෙන ධර්මතාවයක් ඒ හේතු නැවත ඇති වුණොත් මෙහෙම සිද්ධියක් වෙනවා ඇරෙන්න කලින් හේතුම නෙමෙයි දැන් තියෙන්නේ කියන එක යම්කිසි වටහා ගැනීමක් ඇවිල්ලා ඒ මත පිහිටා දෙන්න පුළුවන් නම් එයාගේ සංසාර ඒ කියන්නේ මේ නැවත මේ කියන්නේ පංචස්කන්ධය කියලා මේ අපි දැන් අපි ජීවත් වෙන එක තමයි මේ පංචස්කන්ධය කියලා. ඒක උපාදාන වුණාම තමයි ওই දුක එන්නේ. එතකොට ඒ වගේ එකක් රැස් වෙනවා කියන එකේ යම්කිසි අවබෝධයක් එනවා. ඒ කියන්නේ ලෝකේ නිරෝධය කියන අවබෝධය එනවා. ඊට පස්සේ ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ දේශනා කරා ආරෂ්ඨ අෂ්ටාංගික මාර්ගය. ඒතර මුලින් පෙන්වුවේ
ඒ සම්මාදිට්ඨිය කියන්නේ ඒ අන්න ඒ විදිය ක්‍රියාවක් තමයි ඇත්තටම වෙන්නේ. අන්න ඒක යම් කිසි මට්ටමක අහලම දැනගන්න ඕන. එහෙම නැත්නම් ඉතින් සම්මා සම්බුද්ධය තමයි ඉතින් මොක තේරුණා. ඉතින් අපි බුදුහාඳුරෝ කියලා හින්දා අපි ඒක යම් කිසි දැන් නුවණකින් දැනගත්තා වෙනවා. ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඒක හිම ඇහුණ ගමන් ඒ අනුව සංකල්පනා වෙනවා. එතකොට ඒක සම්මා වෙනවා. සම්මා වුණාම ඊට පස්සේ ඒ අරබය අපි හිතනවා අර සබ්බ පාපස්සකරණං කියන එක හොඳට වැටෙනවා. ඒ හින්දා වචනෙන් ක්‍රියාවෙන් සහ ජීවිතයෙන් ජීවත් වීමෙන් අපි අකුසල් කරන්නේ. ඒ කියන්නේ ලෝභ දේශ මොහෙන් ක්‍රියා කරන්නේ. එහෙම නැත්නම් සීලයක පිහිටනවා. ඒක එහෙම මේ උත්සාහවත් වෙනකොට ඒකට කියනවා සම්මා වායාම කියලා. සම්මා වායාම. එතකොට වාචා කියන්නේ වචනෙන් සංවර වෙනවා, ක්‍රියාවෙන් සංවර වෙනවා, ජීවිතේ සම්මා කම්මන්ත කියන ජීවත් වෙන විවේ සංවර වෙනවා. එතකොට එහෙම කරන්න සෑහෙන වීරයක් ඕන. ඒ වීරය සම්මා දිට්ඨිය පරිදරි කරගෙන කරනකොට නැවත ආකල්ප ආයි ඍජු වෙනවා, වචනය යහපත් වෙනවා, ක්‍රියාව යහපත් වෙනවා, ජීවත් වීම යහපත් වෙනවා. ඔහොමම කරනකොට තමයි සම්මා සතිය වැඩෙන්නේ. සම්මා සතිය වැඩුණාම සම්පූර්ණ වුණාම සම්මා සමාධි කියලා එකක් එනවා. ඒ අරමුණක පිහිටා ඉන්නවා. හිත අනාගතයට අතීතයට මේ පයින් වේගයෙන් පයින් ගතිය සෑහෙන්න අඩු වෙලා වර්තමානයේක කුසල අරමුණක හිත පීඩා තිනවා. ඒතකොට තමයි අපිට ප්‍රඥාව කියන එක සම්පූර්ණ වෙලා ඇති වෙන්නේ. ප්‍රඥාවට පේනවා අර උදේවය දකින්නවා. කියන්නේ පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංඛාර වේගයෙන් ඇති වෙලා නිරුද්ධ වෙන එකේ නිත්‍ය වූ දෙයක් නැහැ. එම නිසා ඒක දුකයි. ඒ මගෙන් පාලනයකින් තොරයි. මම කියලා ගන්න විදියක් නැහැ. ඒ නිසා අනාත්මයි කියන එක වැටහෙන්න ගන්නවා. එතන තමයි දුක කෙලවර කරගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේක දැනගත්ත අහගත්ත පුද්ගලයා තමන්ට දුක කෙලවර කරගන්න ඕන නම්, දුකේ උපාදය නැති කරගන්න ඕන නම් ඒ ආරෂ්ඨා මාර්ගයට අවතීර්ණ විය යුතුයි. එතකොට ඒකට මූලික වශයෙන්ම බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ වර්තමානයේක හිත පිහිටුවා ගන්නට. ඒකෙන් තමයි ඔය සතර සතිපට්ඨානය කියන එක පනවන්නේ. ඒකායනවාන් භික්ඛවේ මග්ගෝ කියලා. ඉතින් ඒකෙත් තියෙනවා කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා. මේකේ කායानुපස්සනාවේදී කියනවා බුදුහාමුදුරුවෝ මුලින් අපි හිස් ගේකට හෝ අරණ්‍යයකට හෝ ඇගිහිල්ලා ඇස් දෙක පියාගෙන මේ තමන්ගේ හුස්ම රැල්ල ගැන හිත එතන නාසික අග්‍රයේ හෝ මුඛය නිමිත්තේ මුඛය උඩ තුලයි පීඨාගෙන ස්වභාවික හුස්ම ගැන අවධානයෙන් ඉන්න කියලා. ඒක උපායක්. මොකද එතකොට අතීතයට හෝ අනාගතයට වේගයෙන් වෙනස් වෙන ස්වභාවය මෙල්ල කරගන්න තමයි බුදුහාමුදුරුවෝ උපායක් කරන්නේ. ඒ උපාය මොකටද? අන්න අර කලින් පැහැදිලි කර අපිට දැන් පේන්නේ නැහනේ. දැන් අපි ගම්මු උදාහරණයක් ගම්මු ඔය කැරකෙන ෆෑන් එක. අපි හිතමු කවදාකවත් ඒ ෆෑන් එක මේ කවුරුවක්වත් දැකලා නැහැ. නමුත් දැන් මේ කැරකෙන ෆෑන් එකක් තියෙනවා, වේගයෙන් කැරකෙනවා. එතකොට මේ කැරකෙන බව දන්නේ නැහැ. පේන්නේ නිකන් තැටියක් වගේ එකක් පේනවා කියලා. ඉතින් එතකොට කවුරු හරි කෙනෙක් කියනවා ඒක දන්නේ කෙනෙක් මේ ඕක කොහොම තැටියක් වගේ පෙන්නට ඕකේ තියෙනවා මේ පෙට්ටි පහක් නැත්නම් තටු පහක් තියෙනවා. වේගයෙන් කැරකෙන හින්දා පේන්නේ නැහැ කියලා කිව්වට අරයට ඒක විශ්වාස කරන්න බෑ. ආ කියනවා නෑ ඒක ඔයා කොහොමද කියන්නේ එහෙම කිසිම පේන්නේ නෑනේ. මේ නිකන් තැටියක් වගේ නේ පේන්නේ කියලා. එතකොට අර කරුණාවෙන් කියනවා එහෙනම් ඔයා ওই මේ පෙන්නනවා මෙන්න මේ දිශාවට ඔයා අයියෙන් කැරකෙන්න කියලා. කියන්නේ අර පුද්ගලට කියනවා ෆෑන් එක කැරකෙන වේගයෙන්ම කැරකෙන්න කියලා.
එතකොට අනිවාර්යෙන්ම අර පුද්ගලයාට තතු පහක් කියන එක පේන්න ගන්න. ඔව් ඔයා කියන එක හරිය වෙන තතු පහක් තියෙනවා කියලා කියනවා. ඉතින් උදාහරණයක් ඇරලා ගත්තේ උපමාවක් ඇටියට. එතකොට මේ පංච උපාස්කන්ධයේ වේගයෙන් ඉපදෙන නිරුද්ධ වෙන හින්දා අපිට ඒක පේන්නේ නැහැ. තව උදාහරණයක් ගත්තොත් මේ ලයිට් එකක් පත් වෙනකොට දිගටම පත් වෙන ලයිට් එකක් අපිට පේනුණාට ඒක ඇත්තටම වෙන්නේ අර ඉලෙක්ට්‍රෝන එක ඉලෙක්ට්‍රෝනයක් වැය වෙලා විදුලි උත්පාද කරා නිවෙනවා. නමුත් වේගයෙන් ඒ ක්‍රියාව වෙන හින්දා දිගටපත් වෙන බල්බයක් හැටියට වගේ තමයි අපිට පේන්නේ. ඒ වගේ සිද්ධියක් ඔය බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන්නේ. ඉතින් ඔය හිත සමාධි කරගත්තාම හිත සමාධි වුණාම ඒ සමාධිමත් තුරට ඔන්න ඔය ඉපදීම නිරුද්ධ වීම කියන එක නුවණින් දකිනවා. මෙහෙම සංසිද්ධියක් තමයි වෙන්නේ. එතකොට තමයි අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රකට වෙලා ශුන්්‍යත ඒ කියන්නේ emptiness නැත්තම් අනිමිත්ත නිමිති නැති බව සහ අපනිත ප්‍රාර්ථනාවකින් තොරව මේ ප්‍රාර්ථනාවක් කරලා මොනවාක්වත් අපිට ලබා ගන්න බෑ කියන එකේ ඥානය පහළ වෙන්නේ නැත්තම් විමුක්තිය ළඟා කරගන්න. ඒතර නිමිති කියලා කියන්නේ දැන් ඕගොල්ලන්ට මේ අවස්ථාවේ වාඩිලා ඉන්නකොට හිතනවනේ වාඩිලා ඉන්නවා මට වටපිටාව තියෙනවා පිටිපස්ස තියෙනවා මේ පිටිපස්සක් තියෙනවා කියලා මේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා කියලා නේද? එහෙම එකක් තියෙනවනේ ඒවට කියනවා නිමිති. ඒ වගේම දක්ින්න පුද්ගලයෝ ආරාමනා ඒවයි රෙජිස්ටර් වෙලා තමන්ගේ මනසේ ඇති වෙන දේට කියලා කියනවා නිමිති කියලා. ඒවා නිමිති අනුනිමිති කියලා කියනවා. ඉතින් ඒ විදිහේ ගතියක්. ඉතින් ඒ ගතියින් ඔක්කොම නිතර මොකද ශුන්‍යතාවයක්. ඉතින් හැම වෙලාවෙම හැම මොහොතේම නිමේෂයෙම ඉපදලා හේතු ටිකක් ඇති වෙලා හේතු ඇති වෙලා නිරුද්ධ වෙලා ඉතුරු නැතුව නිරුද්ධුණා නම් මොනවාක්වත් නැහැ නේ ශුන්‍යතාවය වෙන්නේ. අන්න ඒක තමයි ඔය කියන්නේ ටිකක් අමාරු මේවා කියලා පැහැදිලි කරලා දෙන්න. ඉතින් ඔය පැහැදිලි කරපු නැත්තම් ඔය කියපු බුදුරජාණන් වහන්සේ කියපු දේ තමා මේ නුවණින් දකින්න නම් හිත සංවර කරගෙන ඒ වර්තමානයක පිටවලා වර්තමානයේ හේතු නිසා ඉපදී නිරුද්ධ වෙන එක කියන දකින්න නම් හිත අනිවාර්යයෙන්ම සංවර කරගන්න ඕනේ. ඒක තමයි සීලය පැනවුවේ. සීලය හොඳට රකින්න ඕන. පස්සේ රකින්න දෙයක් නැහැ රැකෙනවා. ඊට පස්සේ ඒ සීලේ උපකාරයි සමාධියට සමාධිමත් වෙන්න. සමාධිමත් වූ හිතට ඒ කියන්නේ වර්තමානයේම පිහිටාගත්ත සිතට දැනුම් තේරෙනවා ඥාණයට නුවණ වර්ධනය වුණාම ප්‍රඥා මෙන්න ඔය ඉපදීම නිරුද්ධ වීම නැත්තම් උදේවය නාම රූපයන් උදේවය එහෙම නැත්තම් පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාරයන්ගේ ඇතිවීම නැතිවීම. ඉතින් ඒක නැතුලා එතකොට අපි ඇහැ ගැන කලකිරනවා රූපය ගැන කලකිරනවා. කන ගැන කලකිරනවා ශබ්දය ගැන කලකිරනවා. මොකද ඒ යථා ස්වභාවයේ ඇහි ඇත්ත දැනගන්නවා. රූපේ ඇත්ත දැනගන්නවා. කනේ ඇත්ත දැනගන්නවා. සද්දේ ඇත්ත දැනගන්නවා. ඒ වගේ දැනගත්තාම තමයි කලකිරනවා කියලා කියන්නේ අනන්ත සංසාරයේ මෙච්චර දුකක් උගුරු කරා නම් මෙන්න මේකේ නොදැනුවත්කම නේද නේ කියලා කලකිරනවා. ඒ කලකිරුණාම මෙදෙනවා ඒ වයින්. ඒ මෙදනවා කියලා කිව්වම මෙදනවා කියලා දැනගන්න. මේ දැනගත්තාම තමයි එන්නේ මගේ ඉපදීම නිරුද්ධ වුණා මගේ නැවත ඉපදීමක් නැහැ කියලා Tamanට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඉතින් ඒකට තමයි මේ අපි වෑයම් කරන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේ කෙනෙක් හම්බුන වෙලාවක ඒ වටපිටාවේ අපිට ඉතුරු වෙලාවක ඒ බුදුහාමුදුරුවෝ පිරිනමන් පාලා හිටියත් ඒ ශ්‍රී සද්ධර්මයේ නැවත පවතින වටපිටාවක ඉපිදිලා මේක අහලා මේක අතහැර ගන්නවා නම් සංසාරේ තව දුරටත් නැදී දුක් විඳ ඉන්නවා නම් ඒක ලොකු අඥානකමක්. ඒ හින්දා මෙත්සිතින් නැවතත් මතක් කරනවා. එතකොට ඒ කිව්වෝ වගේ ආරෂ්ඨා මාර්ගයට පැමිණිය යුතුයි. දැන් එතකොට පුළුවන් තරම් සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න උත්සාහ කරා මන් දන්න ආකාරයට. ඉතින් ඒ අනුව සීලයක පිළිතලා මන් සීල් පහයිනේ තියෙන්නේ දකින්න ඒ පහ රැකගෙන එතකොට සබ්බපාපස්ස කරනම් වෙනවා. ඒ වගේම අද කරා වගේ ඉඳලා කරා වගේ ඒ පින්කම් කුසල් දිගටම කරන්න. ඒ වගේම සිත පිරිසුදු කරගන්න
භාවනාවක් කළ යුතුමයි කියන එක තමයි කියන්න ඕනේ. එතකොට භාවනාව කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඒ වර්තමානයේ හිත පිටුවා ගන්න උත්සාහ කරන එක තමයි කරන්න ඕන. ඒ කියන්නේ වර්තමානයේ හිත පිටුව ගන්න කියලා කියන්නේ තමන්ගේ හුස්ම රැල්ල ගැන. තමන්ගේ හුස්ම රැල්ලනේ හැමදාම තමන් ළඟ ඉන්නේ. කවුරු නැති වුණත් හුස්ම රැල්ල තමන් ළඟ තියෙනවා. හුස්ම ගන්න එක අනිත් කෙනෙක් ඉන්නකම් නැත්තම් එයා කියනකම් කියලා බලාගෙන තමන් හුස්ම ගන්නවා. ඉතින් ඒක අවධානයෙන් ඉන්න. එතකොට අවධානයෙන් ඉන්නවා කියලා කියන්නේ ඒ හුස්ම රැල්ල ආස්වාස ප්‍රාස්වාසය ගැන දැනීමෙන් ඉන්නකොට හිත වර්තමානයේ පිහිටනවා. වර්තමානයේ පිටවන්නා සිත සමාධිමත් වෙනවා. සමාධිමත් වූ හිතට අර ඇත්ත පේන්න ගන්නවා. ඉතින් ඒක සඳහා තමයි අපි භාවනා කරන්නේ. විශේෂයෙන්ම මම මතක් කරන්නේ හැමදාම උදේ නැගිට්ටාම විනාඩි 5ක් මේක සහ උත්සාහවත් වෙන්න. ඊට පස්සේ ආයෙ නිදා ගන්න යනකොට විනාඩි 5ක් උත්සාහ කරන අතනහර හැමදාම ඕක කළ යුතුයි. ටික ටික ඕක කරනකොට ඕගොල්ලන්ට ඔය ගැඹුරු ධර්ම කාරණා තේරෙන පටන් ගනි. සීලයත් රැකෙයි. ඊට පස්සේ නිවනුත් දකි නිවනත් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙයි. මේක එක දවසක් කරලා හෙට වෙන එකක් නෙමෙයි. බොහෝ උත්සාහයෙන් කරන්න ඕන. එහෙම එකපාරට අහගත්ත ගමන් උත්තමයන්ොත් හිටියා. ඉතින් ඒ උත්තමයන් ගොඩාක් කල් ඉපදි මැරි ඉන්නකොට ඒගොල්ලා තමන් මේ හිතන්නේ මම කියලා හිතන එක්කෙනෙක් කොහොමද වෙන්නේ කියන එක විමර්ශනය කළා. තමා තුළ තමාම නිරාශ කර ගොඩාක් බොහෝ කල් හිටපු කට්ටිය. ඉතින් ඒ අපි එහෙම නැති හින්දා තමයි අපිට ගොඩාක් වෙහෙසෙන්න වෙන්නේ. ඒ හින්දා මෙත් සිතින් මතක් කරනවා ඒ සඳහා උත්සාහවත් වෙන්න කියලා. හොඳයි, එහෙනම් මේ සිදු කරා වූ ධර්ම දේශනාව මේ පිදුණු සිළු දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය සහ ඒ පෙන්වා දුන්න ආරෂ්ඨාංග මාර්ගයට අවතීර්ණ වෙන්න හේතු ප්‍රශ්න වේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.